Hi guys, welcome කියලා පිළිගන්නවා. අද අපි කතා කරමු Remember Me token process එක ගැන. Remember Me token එකේ process එක ගත්තොත් මම කලින් වීඩියෝ එකේ පෙන්වන ඔයාලට මෙතන script එකේ වාක්‍යන කියන්නේ Remember Me document get element by Remember Me කියන Remember Me index එකේ ID එක අරන් තියෙනවා HTML එකේ. ඊට පස්සේ අපි මෙතනදී form.append ඒ කියන්නේ form.append අපි ගත්තොත් PHP එකට යවන්න ඕන දත්තවලට remember me එක ඇඩ් කරන් තියෙනවා. remember me එක චෙක් කරලා true ද false ද කියලා මෙතනදී මේවා කරනවා. ඊට පස්සේ අපි login in process එකේ තියෙනවා remember me token එක update එක බලමු. remember me token එක ගත්තොත් user remember me tick එක දැම්මොත් වෙන දේ තමයි මෙතනදී මම දැන් පැහැදිලි කරන්න යන්නේ. if $remember me සමානයි true. මේකෙන් කියන්නේ user remember me tick එක දාලා තියෙනවද කියලා චෙක් කරන්න තමයි මේකෙදි මේ remember me true කියන එක පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ $remember me token සමානයි bin to hex random bytes length එක දීලා තියෙනවා 32ක්. $token hash සමානයි password hash password එක $remember me token password default මෙතනදී bin to hex random bytes කියන එකකින් කරලා තියෙන්නේ තරම් කිව්වොත් මේක වැදගත් යූසර්ව අඳුරගන්න ඉතාම ආරක්ෂිත සහ හම්බු ඒ කියන්නේ රැන්ඩම් අකුරු සහ ඉලක්කම් තියෙන දිගු ස්ට්‍රින්ග් එකක් හදනවා. ඒ කියන්නේ ටෝකන් එකක් හදනවා. මේකෙදි bin to hex දිග ටෝකන් එකක් හදනවා මේකෙදි. රෑන්ඩම් ටෝකන් එකක්. ඊට පස්සේ $token hash password hash කියන එක අපි ගත්තොත් මේ හදපු ටෝකන් එක ඩේටාබේස් එකේ කෙලින්ම සේව් කරන්නේ නැතුව ඒකත් හැෂ් එකක් විදිහට පරිවර්තනය කරලා ඩේටාබේස් එකට දාන්න ඇඩ් කරනවා. ඒකෙන් එහෙම කරන්නේ එතකොට ඩේටාබේස් එකේ ඒස් එක කවුරු හරි ගත්තත් අර ටෝකන් එක හින්දා මේ යූසර්ගේ පාස්වර්ඩ් එක හොයාගන්න බෑ. ඒකට අපි කිව්වොත් එන්ක්‍රිප්ට් කරනවා වගේ වැඩක් තමයි මෙතනදී කරන්නේ. සහ $expire data මෙතනදී y එකෙන් කියන්නේ අවුරුද්ද, m එකෙන් කියන්නේ මාසෙ, d එකෙන් දවස්, h එකෙන් පැය ගණන්, s එකෙන් i එකෙන් මිනිත්තු, s එකෙන් තප්පර, time stamp එක ගත්තොත් star to time date time එක මෙතන තියෙනවා 30 days වෙනකන් expire වෙන්න 30 දවස් 30කට expire වෙන්න දීලා තියෙන්නේ. මේකෙන් සිද්ධ වෙන්නේ ටෝකන් එක වළංගු කාලය අද ඉඳන් දින 30ක් කියලා තමයි මෙතනදී කාලසටහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඩේටාබේස් එක ගත්තොත් ඩේටාබේස් IUD insert into remember tokens user ID token has expire values type එක අපි දීලා තියෙනවා ISS params එක ගහලා තියෙනවා $user ID $token has $expire මෙතනදි ගත්තොත් මේ යූසර් ID එක හැෂ් කරපු ටෝකන් එක සහ එක්ස්පයර් ඩේට් එක ඩේටාබේස් එකේ රිමෙම්බර් මී ටෝකන් එක කියන ටේබල් එකේ සේව් කරනවා. මම ඒක ඔයාලට ඩේටාබේස් එකේදී පෙන්නන්නම්. සහ මෙතනදී set cookies දෙකක් ඇඩ් කරන්න තියෙනවා. යූසර්ගේ බ්‍රවුසර් එකේ මේ ID එකයි ටෝකන් එකයි දින 30කට සේව් කරන්න කියලා තමයි මේ set cookies එකේ කියන්නේ. ඒ කියන්නේ බ්‍රවුසර් එකේ ID එකයි ටෝකන් එකයි දින 30කට සේව් කරන්න. වෙනම cookies වල එතකොට මේ database එකේ තියෙන ID එකයි ටෝකන් එකයි සේව් වෙලා තියෙනවා.
අපි ඩේටාබේස් එක ගැන කතා කරමු. මේ රිමෙම්බර් මී ඔප්ෂන් එකගෙන් මට වෙන්නේ මොකද්ද අවසානයේ වෙන්නේ මොකද්ද කියලා කියන්න බැරුව මේ සම්පූර්ණ රිමෙම්බර් මී එකෙන් අවසානයේ වෙන්නේ ඊළඟ සැරේ යූසර් කෙනෙක් මේ වෙබ් අඩවියට එනකොට එයාට ලොගින් වෙන්න අවශ්‍ය නැහැ. අපේ සිස්ටම් එකේ සහ බ්‍රවුසර් එකේ කුකීස් එකයි ඩේටාබේස් එකේ තියෙන ටෝකන් එකයි ගලපලා බලලා එයා ඒ කියන්නේ එන යූසර් ඉබේම හෝම් එකට අරගෙන යනවා. මේ කුකීස් වැඩෙන් ආරක්ෂිත ඒ කියන්නේ ටෝකන් වැඩේ නිසා මේක ආරක්ෂිත වෙලා ඒ කියන්නේ ආරක්ෂිතම ක්‍රමවේදයක්. ටෝකන් එක පවා හැෂ් කරලා තියෙන නිසා කිසිම කෙනෙකුට දත්තබේස් එක පැහැරගත්තත් පාස්වර්ඩ් එක ගන්න බෑ යූසර්ගේ. ඒ හැකියාව තියෙනවා. අපි ඩේටාබේස් එකට බලමු. ඩේටාබේස් එක ගිහිල්ලා ඩේටාබේස් එකට ගියොත් මෙහෙමයි remember me tokens එක තියෙනවා මෙතන. remember me token එක ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් කීපයක්ම අප්ඩේට් වෙලා තියෙනවා. මම ඔයාලට එකක් අරන් පෙන්නන්නම් ID එක අරන් පෙන්නන්නම් ඔයාලට මම අපි ගමු මොකද්ද අපි ගන්නෙ අංක 3 ගමු. මම ඔයිට කලින් මෙතන ඩේටාබේස් එක පෙන්නලා ඉන්නම්. සෝරි එහා පැත්තේ ස්ක්‍රීන් එකේ තිබ්බ ඩේටාබේස් එක. මේ තියෙන ඩේටාබේස් එක මේ ඩේටාබේස් එක වලට බලා ගන්න පුළුවන් කීප දෙනෙක් මේ remember me හරහා ලොග් වෙලා අප්ඩේට් වෙලා තියෙනවා. මම මේකේ පෙන්නන්නම් ID 3 මෙතන දැන් තියෙනවනේ එකක් අප්ඩේට් වෙලා තියෙන්නේ එක්ස්පයර් වෙන්න තියෙන්නේ 3/19 2/17 9/24ට අප්ඩේට් කරලා තියෙන්නේ. මම දැන් ඒ ID එක යූසර් ID එක තුනෙන්ම ආපහු ලොග් වෙලා පෙන්නන්නම් ටෝකන් එක remember me ටෝකන් එක 1 2 3 4 5 remember me ටික් එක දාගන්න මෙතනදී. ඊපස්සේ sign in එක දෙනවා. sign in successful redirecting ඔන්න හෝම් පේජ් එකට අපිව අරගෙන යනවා කෙලින්ම. ඊට පස්සේ අපි බලමු remember me token එක රීප්ලේස් කරලා බලමු. ආවරට බලා ගන්න පුළුවන් මේ ඇවිල්ලා තියෙනවා. අ 2026 මේක මං කලින් ගහලා තිබ්බ එකක්. ඔව් 9:31ට දැන් 9:59යි. user ID එක 3 expire date එක 2026 3/19 2026 2/17 9:59 තප්පර 49ට අප්ඩේට් කරලා තියෙන්නේ ක්‍රියේට් කරලා තියෙන්නේ remember me token එක ඒ විදිහට තමයි remember me token එක මේවා වෙන්නේ අදට වීඩියෝ එක එච්චරයි next වීඩියෝ එකකින් අපි හම්බ වෙමු next වීඩියෝ එකේ මම ගේන්න ඉන්නේ password reset token එක ඒක අපි බලමු database එකේ ඇඩ් වෙන විදිහ ඊට පස්සේ forgot password එක කොහොමද වැඩ කරන්නේ ඒ ටික අපි බලමු next වීඩියෝ එකේදී